මේ කුඩාගමේ මද්දහනේ අවුරස්නේ නිවා කියන බොහොම අපූරු ඔබ රස විඳිය යුතුම සිංහල චිත්‍රපට ගීතයක්. මේ චිත්‍රපටය හුලවාලී චිත්‍රපටය. හුලවාලී චිත්‍රපටය ගැන මීටත් වඩා ලියා ගන්නට තේරෙන්නේ නැහැ. මෙහෙමත් මිනිහෙකුට ප්‍රේම කරන්නට පුළුවන්ද? වර්තමාන ලෝකයේත් අතීතයේත් තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ අනියම් පෙම්වතෙකු හෝ සැමියෙකු සමග සිටිනවා දෑසින් දැකීම හෝ කාගෙන් හෝ බොරුවක් මුසාවක් ඇසුවොත් තමන්ගේ බිරිඳට හෝ පෙම්වතියට වගේම අර හොරමිනිහට හෝ පෙම්වතාට ලැබෙන ප්‍රතිඵලය ගුටි පූජාවකි. පිහිපාරකි, පොළු පහරකි, නැතහොත් මරණයකි. එහෙව් තමන්ගේ පණ වගේ ආලය කරන ඇස් දෙකටත් වඩා පරිස්සම් කරන තමන්ගේ බිරිඳ පෙම්වතිය තව එකෙකුට දන් දෙන්න පුළුවන් මොන හිතකින්ද? එහෙනම් ඒ බෝසතාණන් කෙනෙකුමය. අප අසයත්තේ මන්ද්‍රී දේවිය ජූතක බමුණාට දන් දුන් වෙස්සන්තර ගැනය. ඒ නම් බුදු බවම පතාය. ඒත් එහෙම දෙන්නේ කොහොමද? බුදු වෙන්නට උනත් හිතා ගන්නටවත් බැරිය මට නම්. ඒ තරම්ම ගතින් සිතින් ප්‍රේමයට පෙම්වතියට හුස්මෙන් පවා අප නම් බැඳී හමාරය. මේ නම් බෝසතාණන්මය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ධාරා කියන ගාමිණී පොන්සේකා නිරූපණය කරන විශිෂ්ට චරිතය චිත්‍රපටයේ එක් තැනකදී මෙන්න මෙහෙම දෙපසක් කියනවා. බිබිලයේත්තෝ මං හිතට කිසිම ගින්දරක් නොදී සුභාය කීව රැක බලාගත්තේ. එහෙව් එකීට ගින්දරක් දුන්නොත් මම මතු ಜಾති ಜಾති තමුන් නැහැ පස්සේ එනවා. ධාරා තමයි කියන්නේ. බිබිලයේත්තෝ එක්ක ඇය. ඒ කියන්නේ සුභා. ඔහු ධාරා. ඔහු බිබිලයේත්තෝ එක්ක ඇය ඔහු ධාරා ලෙස මේ දෙපාරක් ඇස් කොනින් බලලා රෙදි පොට්ටනියක් අරන් කැලෑපාරින් පිටත් වෙනවා. ඒ දෙස බලා දරා ගන්නට බැරි වේදනාවකින් එහෙම්මම ඔහු බිම ඉඳ ගන්නවා. ඇයගේ හුස්ම පොද මුහු උණු පැල්පතේ හතර අත පුළුවන් තරම් සෙමින් ඇස්ස ගත යවමින් කඳුළු පෙරනා ඔහුගේ හදවතේ ඇයගෙනා බලාපොරොත්තු පුපුරන්නට වෙනවා. මේ ගීතය ප්‍රේමයට බෝසත් වූ ඔහුගේ අති නිර්මල පපු කැවුත්තේ උතුරන වේදනාවේ සුවඳයි. ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී රැට නිදන තනි පැදුරේ ඇති සිහිනෙකි සකී ආලෙ බිඳුණු කුමකට කඳුළු හෙලනු සකී. ප්‍රේමයේත් ප්‍රේමය නිසා ඇතිවන්නා වූ වෛරයේත් දොළ සංසිඳු වන්නට මේ ගීතය ඇතිය. සිනමාවේ ගීතයකින් මිනිහෙක් මෙතරම්ම සංවේදී කරන්නට හැකිද? ප්‍රේක්ෂකයා බෝසතාණන් කරවන චිත්‍රපටයක ප්‍රේක්ෂකයෙකු තමා ළඟ අසුනේ හිඳින ප්‍රේක්ෂකයාට කඳුළු හංගන රහසේ හඬවන ගීතය ආල වඩන යන තේරුම බෝසත්කම සකීය. වික්ටර් රත්නායක විසින් සුනිල් එදිරිසිංහ වෙනුවෙන් චිත්‍රපටයක් සඳහා කළ දෙවන ගීතයේද මේ කුඩා ගමේ මද්දහනේ ගීතයයි. හුලවාලු චිත්‍රපටයේ මේ කතානායකයාගේ බිරිඳ බිබිලේ ඇත්තොත් එක්ක යනවා. ඒ ගියාම මොහුගේ සිතේ ඇතිවන කම්පනය ගැනයි මේ කියවෙන්නේ. ඉතින් මේක ප්‍රේමේ නම් අසෙනිය කුසුමකි රිසි වූ කෙනෙකුට පිදුව මනාව ලොබසිත නැතුව පිදුව මනාවේ. නොසිතා පෙරලා ලබන්නට මෙතකුදු. කී ලෙස ප්‍රේමය ආදරය සෙනෙහස මේ කියන දේවල් වචනයෙන් ප්‍රකාශ කරන්න බොහොම ලේසි. නමුත් ප්‍රායෝගිකව එය මුණ ගැසුනහම තමයි මෙහි තියෙන බැරෑරුම්කම තියෙන්නේ සහ දැනෙන්නේ. මේක බෝසත් කුලයේ ඇත්තන්ට අයිති ගුණධර්මයක් කියලා තමයි මේ ගීයෙන් පැවසෙන්නේ. ඒකයි ධාරා කියන්නේ ඔහුගේ බිරිඳ යනකොට ඔහුගේ ජීවිතය බොහොම සතුටින් උපේක්ෂාවෙන් විඳ ගන්නවා කියලා. ආලෙ බිඳුණු කුමකට කඳුළු හෙලනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි.
මේ ප්‍රකාශය කළේ සුනිල් එදිරිසිංහ මට මතක විදියට සඳකඩ පහන සජීවී ප්‍රසංගයකදී. වික්ටර් රත්නායක මෙන්න මෙහෙම කියන මේ ගීතය ගැන. ඇත්තෙන්ම මේ කුඩා ගමේ මද්දහනේ ගීතය මතක් වෙනකොටම මට මතක් වෙන්නේ ධර්මසිරි ගමගේ. ඔහු අභීත සෙම්පතියෙකු කියලා මාධ්‍යවේදියෙකු හැටියට මට කියන්න පුළුවන්. මොකද එතුමා ඊතරම්ම විවෘතව බොහෝ දේවල් කියපු හා දේශනා පවත්වපු කෙනෙක්. ඒ වගේම හොඳ කවියෙක්. අන්න ඒක නිසා එතුමා ඊටාම ගෞරවයෙන් මතක් කරලා තමයි මේ ගීතය ගැන කතා කරන්න ඕන. එහෙම කියන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා මේ ගීතය ගැන මෙන්න මේ වගේ අදහසක් තමයි කියන්නේ. දයා රාජපක්ෂගේ චිත්‍රකතා ඇසුරින් කළ පළමු චිත්‍රපටයේ හුලවාලි. මේ හුලවාලි චිත්‍රකතාව නමින්ම සිනමාවට නගා ඇත. චිත්‍රකතාව හැම සතියකම කියවලා එකතු කරලා තිබුණා. දයා රාජපක්ෂගෙන් කතාව ඉල්ලුවා. මම මෙහෙම චිත්‍රපටයක් කරන්න යනවා කියලා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න හිටියේ මම. නමුත් W.A.B. ද සිල්වාගේ නමින් දයා රාජපක්ෂගේ හුලවාලි කියන චිත්‍රකතාව පාදක කරගෙන තිර රචනය තනිකරම ලිව්වා. නමුත් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා මම නිෂ්පාදනයෙන් ඉවත් වුණා. සචිස් චන්ද්‍ර එදිරිසිංහ. මෙහි අපූර්වත්වය වන්නේ තිර රචනය ලියන මොහොතේ තීරණය කරනවා සුබා බිබිලයත්ෝ එක්ක දාරාගෙන් වෙන් වී යන මොහොතේ ඔහුගේ හිත කියව ගන්නට ඒ මොහොතේ ගීතයක් අවශ්‍ය බව. ඒ නිසාම සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ ධර්මසිරි ගමගේ මහතාට කතා කරලා මේ කතාවේ අභ්‍යන්තරය පැහැදිලි කරලා කුඩා ගමේ මද්දහනේ නම් අපූර්ව ගීතය රචනා කරනවා. ඒ වගේම මේ ගීතයේත් මේ චිත්‍රපටයේත් සංගීත අධ්‍යක්ෂණය කිරීම සඳහා වික්ටර් රත්නායක මහතාට කතා කරලා ගීතය ගායනා කිරීම සඳහා තමාගේ සහෝදරයා වන සුනිල් එදිරිසිංහයන්ට පවරනවා. නිෂ්පාදනයෙන් සචිස් චන්ද්‍ර එදිරිසිංහ ඉවත් වීම නිසා නිෂ්පාදන ක්‍රියාවලියේදී ඌ අඩුව පිරිමසා ගන්නට ධර්මසිරි ගමගේ මහතා විසින් ඔහුව තිර නාටක රචකයා හැටියට එකතු කර ගන්නවා. දාරාගේ මේ මොහොතේ අධ්‍යාත්මය පිළිබඳව ප්‍රේක්ෂකයාට අවබෝධයක් දීම සඳහා ගීතය රචනා වුණේ. මේ වගේ සින්දුවක් සිදුවීම ධර්මසිරි ගමගේ අයියට කීවා. ඊට පස්සේ ගීතය ලිව්වා. චිත්‍රපටයේ පිටපත තුලම ඒක ලියවුණා. සචිස් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි එහෙම කියලා තියෙන්නේ. හුලවාලි චිත්‍රපටයේ කුඩා ගමේ මද්දහනේ ගීතයේ රූපරාමු ගීතයට අතිශය සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. තිර රචකයා වූ සචිස් චන්ද්‍ර එදිරිසිංහ ගාමිණී පොන්සේකාට ආරාධනා කිරීමත් සමග දාරා නම් වූ ඒ චරිතයට වෙනත් නළුවෙකු ඇතැයි ප්‍රේක්ෂකයාට සිතීමට අමතක වෙන තරම ගීතයේ රූපරාමු වල ගාමිණීගේ රංග පෞරුෂයෙන්ම පැහැදිලි වේ. ඊතරම්ම කම්පනයක් ප්‍රේක්ෂකයාට රූපරාමු වල පෙනෙන ගාමිණීගේ ටෝනිගේ සුවිනීතාගේ යථාර්ථවාදී සියුම් රංගනය අති විශිෂ්ටය. සිංහල සිනමාවේ 341 වන චිත්‍රපටය ලෙස 1976 අගෝස්තු 26 වෙනි දින රිදී තිරය සසල කළ කළු සුදු මිනිමිර 35 හුලවාලි චිත්‍රපටය අමුතු කතාවක අමුතු හැඟීමක කරුණා රසය ප්‍රේක්ෂක මනසේ මෝදු කළ විශිෂ්ට සිතුවමකි විශිෂ්ට කවියකි හුලවාලි. ගීතය කුඩා ගමේ මද්දහනේ අවුරස්නේ නිවා ගේයපද ධර්මසිරි ගමගේ සංගීතය වික්ටර් රත්නායක ගායනය සුනිල් එදිරිසිංහ. චිත්‍රපටයේ හුලවාලි 1970 තමයි ප්‍රදර්ශනය කරන්නේ. අධ්‍යක්ෂක W.A.B. ද සිල්වා, නිෂ්පාදක P. වික්ටර් පෙරේරා. තිර රචනය සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ සහ ධර්මසිරි ගමගේ. කැමරාකරණය W.A.B. ද සිල්වා. සංස්කරණය G.D. කින්ස්ලි පෙරේරා. රංගනය ගාමිණී පොන්සේකා දාරාගේ චරිතයත්, ස්විනිතා වීරසිංහ සුභාගේ චරිතයත්, ටෝනි රණසිංහ බිබිලේ ඇත්තෝගේ චරිතයත්. චිත්‍රපට සංගීතයෙන් වික්ටර් රත්නායක. තවත් අපූරු සිංහල සිනමාවේ ඔබ රස විඳිය යුතුම චිත්‍රපට ගීතයකින් හමු වෙමු.